ආයුබෝවන් සුබ දවසක්. ඔන්න කිව්වා වගේම අදත් අපි ආවා පසුගිය සතියේ වීඩියෝවේ ඉතිරිය ගැන කතා කරන්න. එහෙනම් වැඩි කතා බහක් නැතිව අපි යමු මේ වීඩියෝවට. ඉතින් අපි කලින් වීඩියෝවේදී කිව්වා වගේම ඔබ බොහෝ දෙනෙක් කල්පනා කරනවා ඇති මේ තරම් රෝග ගණනාවකට ගුණ දෙන මේ විශ්මිත වූ වටිනා ඖෂධය මොකක්ද කියලා. මේ තරම් රෝග බොහොමයකට ගුණ දෙන එක් ඖෂධයක් තියෙනවා කොහොම ඒ කතාව සමහරුන්ට නම් විශ්වාස කරන්නත් අමාරු ඇති. ඒත් අපි මේ කියන්නේ ඇත්ත. ඔබ තවත් සමහරෙක් කල්පනා කරනු ඇති මෙච්චර වටිනවනම් ජනතාව මේ ඖෂධය භාවිතා කරන්නේ නැත්තේ ඇයි කියලා. භාවිතා කරනවා ඒත් අප්‍රකටයි. විශේෂයෙන්ම ආයුර්වේද සහ බටහිර ඖෂධ වර්ග ගණනාවක්ම නිෂ්පාදනයට මේ පැලැටින් ලබා ගන්නා බීජ අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිතා කරනවා. ඉස්ලාම් ආගමේ අයට නම් මේ බීජ කිව්වම ඊට වඩා බේතක් නැතයි කියලා සිතන තරම්. කොටින්ම ඔවුන්ගේ ආගමේ හිටපු නායක නබි සල්තුමා එකල එතුමාගේ දේශනවලදී මේ බීජවලට විශේෂ තැනක් දී කටයුතු කර තිබෙනවා. එකල එතුමා කිව්වේ මරණයට හැර අන් සියලුම රෝගවලට මේ බීජ හොඳයි කියලාලු. විද්‍යාත්මක නාමය නිගෙල්ලා සැටිවා වන මේ බීජ ඔබ අප කවුරුත් හඳුනාගන්නේ කළුදුරු කියන නමින්. ඔව්, වීඩියෝ දෙකක් පුරාවට අපි මේ කතා කළේ විශ්මිත ගුණ දෙන ඒ විශ්මිත ඖෂධය කළුදුරු ගැනයි. දන්නවද තව දෙයක්? මේ කළුදුරු වල විටමින් A, B, C, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සිංක්, කාබෝහයිඩ්‍රේට්, යකඩ ආදී ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක 100කට පමණ ආසන්න ප්‍රමාණයක් අඩංගු වෙන බවත් පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඉතින් මේ තරම් වැදගත් වටිනා ඖෂධයක් පහසුවෙන් භාවිතා කරන්නට තිබියදී භාවිතා නොකරනවා නම් එය ඔබේ ශරීරයට සෞඛ්‍යයට කරන බලවත් පාඩුවක් විදිහට අපි දකින්නේ. ධර්මක තිත්ත රසයෙන් යුතු මේ කළුදුරු ආයුර්වේද ඔසුසල් වලින් මිලදී ගන්න ඔබට පුළුවන්. භාවිතා කිරීමේදී ඇඟිලි තුඩු දෙකට හසුවන ප්‍රමාණයේ පමණ බොහොම සුළු ප්‍රමාණයක් සතියකට 3 වතාවක් පමණ උදේ පාන්දර හිස් බඩට ලබා ගැනීම සුදුසු වෙනවා. ඒ වගේම භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වඩාත් යහපත් වෙනවා. මේ කළුදුරු වල මේ තරම් ගුණ ප්‍රයෝජන තිබුණත් ගැබිඩි මවුරුන්ට සහ දරුවන් බලාපොරොත්තු වෙන සිටින අයට නම් ඒ තරම් සුදුසු නොවන බව තමයි සමහර වාර්තාවල සඳහන් වෙන්නේ. හරි. එහෙනම් වීඩියෝවේ අවසානයේටත් අපි දැන් ආවා. ඉතින් විශ්මිත ගුණ දෙන විශ්මිත ඖෂධීය කළුදුරු ගැන වඩා අර්ථවත් පැහැදිලි කිරීමක් වෙනුවෙන් වීඩියෝ දෙකකින් අපි මෙසේ කරුණු කරන ඔබ හමුවට ගෙනාවා. එහෙනම් තවත් වටිනා වීඩියෝකින් යලිත් ලබන සතියේත් ඔබ හමුවේ මේ බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට සුබ සතියක්.